Hello guys, දෙව්ලොක් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා. මං අද ගියේ අනුරාධපුරේ මිහින්තලේ කියන පූජනීය ස්ථානයට. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ අනුරාධපුරේ තියෙන ලස්සන පූජනීය ස්ථානයක් වන මිහින්තලේ පුදබිම ගැන. ඉතින් අපි බලමු කොහොමද මේකේ තියෙන ලස්සන කියලා. උතුරුමැද පළාතේ ඓතිහාසික අනුරාධපුර නගරයට කිලෝමීටර් 15ක් නැගෙනහිරින් පිහිටි මේ මිහින්තලය කඳුගැට 4කින් සමන්විත වෙනවා. අතීතයේ මේට මිස්සක පබ්බත කියලා ප්‍රකටව යන නාමෙන් හඳුන්වලා තියෙන වගේම අක්කර 450ක් පමණ විශාල භූමි ප්‍රදේශයක විහිදලා තියෙන මේ පූජනීය ස්ථානය සිංහල බෞද්ධයන් වන අපි සියලු දෙනාටම ඉතාමත් වැදගත් සිද්ධාස්ථානයක්. ඒ වගේම තමයි මිහින්තලා පූජා භූමියේ වැදගත් වෙන්න තවත් එක් හේතුවක් වෙනවා ඉන්දියාවේ සිට පැමිණි මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පොහෝ දින දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිසත් එක්ක හමු වෙලා බුදුදහම දේශනා කළේ මේ මිහින්තලේ පූජා භූමිය තුල. ඒ වගේම මේ පූජානීය ස්ථානය පුරා විවිධ වැදගත් ස්ථාන කිහිපයක් අපට අද වන විට දැක බලා ගන්න පුළුවන්. ඒ අතරින් වටදාගය, මිහිඳු සෑය, ආරාධනාගල, පියගැටපෙළ, ඉදිකටු සෑය, කළුදිය පොකුණ සහ නාග පොකුණ මේ අතරින් විශේෂ වෙනවා. මිහින්තලේ සේල චෛත්‍යය අසලින් ඉහළට නැගීමත් සමග උස් වූ පර්වතයත් එක්ක පිහිටලා තියෙන ආරාධනාගල මිහින්තලේ පූජා භූමිය තුල අපිට දැක ගන්න පුළුවන් විශේෂම ස්ථානය. මෙහිදී ධර්ම දේශනාවයක් ආරම්භ කිරීමට පෙර දෙවියන්ට ආරාධනා කිරීම බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ අතීත කාලයේ ඉඳලා තිබ්බ සිරිතක්. ඒ අනුව සුමන සාමණේරයන් වහන්සේ විසින් මේ ආරාධනාගල මුදුනට ගිහිල්ලා ഘോഷාවන් පවත්වලා සක්වල වෙසෙන සියලුම දෙවිවරුන්ට මෙහි පැමිණලා ඒ දේශනාවන් වලට ආරාධනා කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒක නිසා මේ ආරාධනාගල මිහින්තලා පූජා භූමියේ විශේෂ ස්ථානයක් ලෙස අතීතයේ ඉඳලා සඳහන් වෙලා තියෙනවා.